අන්තර්ජාතික චිත්‍රපටවලදී ප්‍රථම රජත මයුර සම්මානය හිමි කරගත් ඇය මේ වේදිකාවේ සිටිනවා. අපේ දා පුවත්පත්වල දැක්කේ අපිට බොහෝ විට එවකට හැම ගමකම රූපවාහිනී නාලිකා තිබුණේ නෑ නරඹන්නට. අපි දැක්කා අපි ඇසුවා රජත මයුර සම්මානයක් ලංකාවට රැගෙන ආ බව. ඇය ඔබට මුණ ගැසෙන සුනාමි ව්‍යසනයේදී මානසිකව අවතැන්වුණු මානසිකව තනි වුණු දරුවන් පුනරුත්ථාපන වැඩසටහන් වලට සහ මානසිකත්වයෙන් නගා සිටීමේ වැඩසටහන් වලදී අද දවසේදී විෂමද්‍රව්‍ය වලින් රට බේරා ගැනීමේ මේ ජාතික වැඩසටහනේ පුනරුත්ථාපන වැඩසටහන් වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඒ කාර්යය සඳහා දායකත්වය ලබා දෙන අපගේ ආදරණීය රංගන ශිල්පිනී අනුජා වීරසිංහ මැතිණියට ඊටම ගෞරවයෙන් ආරාධනය කරනවා හම්බන්තොට දිස්ත්‍රික් සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා. අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම පූජකතුමන්ලාගෙන් අවසරයි අතිගරු ජනාධිපතිතුමනි, පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරියෝනි, දෙමව්පියනි, දූ දරුවනි, ආදරෙන් මා ගැන හඳුන්වා දුන් ඒ නිවේදකතුමන් කී පරිදි මං අද මෙතනට පැමිණියේ ඇයි කියන එක සමහර අයට පුදුමයක් වෙන්නට පුළුවන්. මොකද මම කිසිම දේශපාලන පක්ෂයකට අයිති කෙනෙක් නෙමෙයි. මගේ පක්ෂය තමයි ශ්‍රී ලංකා මහජනතාවගේ පක්ෂය. ඉතින් මා හැමදාම හිටගත්තේ මේ රටේ විශේෂයෙන්ම මානසිකව කඩා වැටුණු මිනිස්සු ළඟ, දිවි නසා ගන්නට උත්සාහ කරන්නා වූ දරුවන් ළඟ. ඒකට හේතුවක් තියෙනවා. තංගල්ලට සෑහෙන්න කිට්ටු මොණරාගල ප්‍රදේශයේ දැන් කාලේ සමහර විට අපිට ගමේ අයට අපහාස කරන විට ගංකබරීන් කියලා කියා ගන්නා, බයියෝ කියලා කියා ගන්නා මොණරාගල දිස්ත්‍රික්කයේ. මම මොණරාගල ඉඳලා තමයි කොළඹට ගියේ. ඉතින් මොණරාගල ඉඳලා කොළඹට යනකොට අපිට නගරය ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ කාලේ ඒ දේවල් වලට මූණ දෙන්න, ඒ සමාජයේ තියෙන විපර්යාස වලට මූණ දෙන්න මට අපහසුතාවයක් තිබුණා. මොකද ඒ සමාජය පිළිබඳව දැනුවත්කමක් තිබුණ නැති නිසා. ඒ නිසාම සිනමාවට පිවිසුණාට පස්සේ මං දැඩි විෂාදයකටපත් වුණා. මහජනතාවගේ ආදරය සමග අර කී පරිදි අන්තර්ජාතිකව මට ඉහළට යන්නට හැකි වුණත් මා ජීවත් වුණේ කඩා වැටුණු මානසික තත්වයකින්. තදබල විෂාදයකට පත්ව සිටි මම ජීවිතය නසා ගන්නට පවා උත්සාහ කරා. ඒ නිසා මා දන්නවා මානසික වැටුණු දරුවෙකුගේ මනෝභාවයන්. මන් දන්නවා මානසිකව කඩා වැටුණු අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ දුක. ඒ නිසාම මාව මෙතනට ඔසවා තැබූ මේ ආදරණීය ජනතාව වෙනුවෙන් මා දැන් ඇත්තටම ලබන ජනවාරියට අවුරුදු 71ක් ලබනවා. තව දුරටත් නිලියක් නෙමෙයි, මම දැන්ට යෝගිනියක්. ඉතින් ඒ නිසා මා ඉගෙන ගත්තේ සියලුම දේයින්. ඒ වගේම මගේ විෂාදයේ කාලයේදී මම එංගලන්තයේ ලැම්ඩා ආයතනයේ ඉගෙන ගත්තා මේ performing art, නිරූපණ කලාව කොහොමද කරන්නේ කියලා. ගායනය, රංගනය කොහොමද අපි විද්‍යානුකූලව හසුරවන්නේ කියලා. ඒ තුලින් මට පුළුවන් වුණා මේ භාව විරේචනය කරගන්න, කතාසිස් එකක් කොහොමද අපි කරගන්නේ කියලා. ඒ නිලියක් හැටියට. ඉතින් මං පටන් ගත්ත ලංකාවට ඇවිල්ලා මා සුවපත් වූ විද්‍යාව මගේ රටේ මිනිස්සු සුවපත් කරන්නට, අපේ රටේ මිනිස්සු සුවපත් කරන්නට භාවිතා කරන්නට. අන්න එහෙමයි මම මේ පුනරුත්ථාපන වැඩවලට සම්බන්ධ වුණේ. ඒ වගේම අපේ ජනාධිපතිතුමා දිහා මං වසර ගානක් බලාගෙන හිටියා. එතුමා ආ ගමන දිහා බලා හිටියා. ඒ වගේම එතුමා මිනිස්සුන්ට කළ කොයිතරම් ආදරේද කියලා මං බලා හිටියා. ඉතින් මා සුනාමිය එන වෙලාවේ රටකරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. ඒ වගේම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාලා, ගෝඨාභය මහත්තයලා යුද්ධ කාලේ අපි ඒ යටතේ අපි වැඩ කරා. රජයට නෙමෙයි.
අපි හිටියේ කඳවුරුවල. මං හිතන්නේ ඔබතුමාට ජනාධිපතිතුමනි මේ මගේ අත්දැකීම් මං බෙදාගන්නේ මෙතන අද ත්‍රිවිධ හමුදාපතිවරු ඉන්නවා. මා දන්නේ නෑ ගුවන් හමුදාවත් පොලිසියත් මං අපි ඒ සඳහා සම්බන්ධ කරගත්තේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. ඒත් යුද හමුදාවත් නාවික හමුදාවත් විශාල ලෙස අපිව සම්බන්ධ කරගනිමින් ඒ වැඩසටහන් කළා. සමහරට ගුවන් හමුදාව උඩින් යන හින්දාත් දන්නේ අපි බිම ඉන්න මිනිස්සු හින්දාත් දන්නෙත් නැහැ. කොහොම හරි උනේ නැහැ. ඉතින් මම පොලිස්පතිතුමාටත් යෝජනාවක් කරා අපි පොලිසියේ විශේෂයෙන් කාන්තා පොලිස් නිලධාරීන්ටත් අපි උගන්වමු මේ විද්‍යාව. මොකද එතකොට අපේ දරුවෝ මොකද පොලිසිය තමයි ඍජුවම මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්නේ සමාජයත් එක්ක. ඒ නිසා අපි මේ වැඩසටහන් කරමු කියලා. ඉතින් ඒ නිසා මං දැඩිව අදිෂ්ඨාන කරගත්තා බොහෝ විට සමාජයෙන් ඈත් වෙලා යෝගිනියක ලෙස ගත කරන ජීවිතේ මදක් අයින් වෙලා මේ දවස්වල මේ පුනරුත්ථාපන සහ දරුවන් හරිම දුකයි විභාගයේ ලං වෙද්දි දරුවෝ දෙදෙනෙක් ගෑනු දරුවෝ දෙදෙනෙක් දිවිනසා ගත්තා. මත්තුව දුර විතරක් නෙමෙයි අම්මලා තාත්තලා ඊටාම සිහියෙන් අපේ දරුවෝ දිහා බලන්න ඕන. මා දුටුවා මේ දිනවල බොහෝ ජනප්‍රිය වෙලා ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන මාධ්‍යවල දානවා මත් වෙන්න මොනවා හරි අරගෙන දන්නේ නිදිමතේ කියලා. අපේ ස්වාමින් වහන්සේලා රැයක් දවාලක් නැතුව මේ පූජකතුමන්ලා අපි වෙනුවෙන් වෙහෙසෙනවා. ඉතින් පොඩ්ඩක් මහන්සි වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. නමුත් ඒවත් වැරදි අර්ථකථන කරනවා. එළියේ ඉන්න ස්වාමින් වහන්සේලා පූජකතුමන්ලා දිහා බලන අය බැලුවද තමන්ගේ දරුවා දිහා? අපි අහන්න ඕන අපෙන්. අපි බැලුවද අපේ දරුවා දිහා? අපේ දරුවා වෙනස් වෙලාද කියලා බැලුවද? දෙමව්පියනි අනුන්ට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා කරුණා කරලා බලන්න තමන් දිහා. දරුවට ඇයි වෙන්දට වඩා කේන්ති යන්නේ? ඇයි දරුවාගේ ඇස් දෙක රතු වෙන්නේ? ඇයි දරුවා කඩා වැටිලා ඉන්නේ? ඇයි දරුවා මෙහෙම ඉන්නේ? හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බැරි වෙනකොට මේ ආකාරයට ඉන්නකොට රංගනයේදී කියලා දෙනවා ආංගික අභිනය කියලා එකක්. ඒ ආංගික අභිනයේදී අපිට ඍජුව ඉන්න කියලා කියන්නේ. ඒ ඍජුව ඉන්න බැරි දරුවෙක් කලින් හොඳට ඍජුව හිටපු දරුවා ඇයි මේ කඩා වැටෙන්නේ? හොයන්නේ නෑ බනිනවා. තොපිට වියදම් කරන සල්ලි වල හොඳයි බල්ලොන්ට කණ්ඩ අරන් දුන්නා නම් කියලා කියන අම්මලා තාත්තලා ඉන්නවා. එහෙම කීකේ දරුවන්ට බයිනවා. අපි මෙච්චර මහන්සි වෙන උඹලා මෙතෙන්ට ගෙනියන්න කියනවා. ඒ දරුවන්ට ආදරේ ලැබුණාද? අපේ හාමුදුරුවනේ ඵලයට බෙහෙත් කරනවා මිසක් හේතුව හොයන්නේ නෑ. හේතුව හොයන්නේ ඇයි දරුවා මෙතෙන්ට ගියේ? අද අපේ ජනාධිපතිතුමාත් රජයත් මේ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් එක්ක අතිශයින් මහන්සි වෙනවා මේ මත්තුව දුරෙන් අපේ රට මුදා ගන්නට. අපිට පුරවැසියන් හැටියට කරන්න පුළුවන් දේ තමයි අප අවට සිටින අය ගැන සිහියෙන් ඉන්න එක. මම මගේ යෝග පන්තියටත් කියනවා බස් හෝල්ට් එකට ගිය ගමන් පටන් ගන්න එපා ෆෝන් එක ක්‍රෝල් කරන්න. බලන්න ඇස්සරලා දෙපැත්තේ ඉන්න දරුවෝ ගැන. දරුවෙක් ඉන්නවද මෙහෙම? අඬ අඬ දරුවෙක් ඉන්නවද? මං හරියට දකින්නවා. ඒ වෙලාවට මම ළඟට ගිහින් අහනවා ඇයි පුතේ? සමහර විට ඒ ළමයා සිය දිවි නසා ගන්න යන්න හදන දරුවෙක්. අපේ පුංචි ආදරය, අපේ පුංචි හිනාව ඒ දරුවව ජීවත් කරවන්න පුළුවන්. සමාජීය සෞඛ්‍ය මීට වඩා සුවපත් විය යුතු කාලයක් හැටියටයි මම දකින්නේ. මගේ දරුවා, මගේ ගෙදර මෙන්න මෙතනින් අපි ඉවත් වෙන්න ඕන. අපි පුංචි කාලේ තිබුණේ පුංචි ගෙයක්, ලොකු පවුලක්. අද ලොකු ගෙයක්, කාමර ගොඩාක් හිස්, කාමර දෙකක තුනක තනි වෙලා දොර වහගත්තාම දරුවා මොකද්ද කරන්නේ කියලා දන්නේ නැහැ. අද මේ වීඩියෝ වල පෙන්නපු කාල වේලාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. අද මේ වීඩියෝ වල පෙන්නපු කේස් ස්ටඩීස් මංගාව තියෙන ඕනේ තරම් කියන්න. ඕනේ තරම් තියෙනවා. වියදම් කළා ලංකාවේ බේරගන්න බැරි වෙනකොට දරුවගේ තත්ත්වයේ තේරුම් ගන්න නැතිකොට ගෙවල් දොරවල් උගස් කරලා පිටරට යවනවා උගන්නන්න. මාස 3ක් යන්නේ නැහැ දරුවා ආපහු එනවා. සම්පූර්ණයෙන් විනාශ වෙලා. මේ රටේදී ටිකක් විනාශ වෙලා තිබ්බා දරුවා හදාගන්න කියලා පිටරට යවුවා. සම්පූර්ණයෙන් විනාශ වෙලා එනවා දරුවා ගොඩ ගන්න බැරි තරමට. සියල්ලෝම පාරට වැටෙනවා.
අපි බුද්ධිමත්ව අපේ පවුල කළමනාකරණය කරගත්තද? අපි රජයට දොස් කියනවා හැම එකටම. අපේ දරුවා හදාගන්න එක රජයේ පලිද? මම මේ කතා කරන්නේ ඉන්න ඕනම රජයක් ගැන. අපේ රජය හදාගන්න අපේ හැම පවුලකම ඉන්න දරුවෝ හදාගන්න ජනාධිපතිතුමාටත් මේ ඇමති මණ්ඩලයටත් පුළුවන්ද? ඒක එතුමන්ලාගේ වගකීමද? අපි අහන්න ඕන අපින්. අපේ දරුවෝ අපි බලා ගන්න ඕනේ. දැන් මේ ව්‍යසනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඔඩුදුව පුතුවාලයක් බවට පත් වෙලා තියෙන වෙලාවක අපිට මේ ලැබෙන අත හපා ගන්න නැතුව අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපේ දායකත්වය ලබා දෙන්න ඕන. පක්ෂය මොකක් වුණත් රජයේ ඉන්න බහුතරය මොකක් වුණත් කරන කාර්ය අපි වෙනුවෙන් නම් ඇයි පහු බහින්නේ? ඇයි අපි පස්සට යන්නේ? අපේ දරුවෝ ටික විනාශ වෙනකන්ද? මට මතක් වෙනවා මා රංගපෑ ට්‍රෝජන් කාන්තාව නාට්‍යයේ එන දෙබසක්. නුවරක් දිනන්නට එම නුවර වනසා එහි වෙසෙන දන නසා බැති පුද ලබන දේව පුදසුන්ද මලවුන් නිසලව සැතපෙනා සොහොන් කොද්ද වන සාලන යම් අමනෙක් වේද සිදු කරන්නේ හෙතම තමා වටා කතරක් ඉදිකොට ඌද තනි වී නැසී යාමය. දරුවන් නැති රටක් දිනලා වැඩක් තියෙයිද? දරුවන් නැති රටක්, තරුණ අය නැති රටක් අරගෙන මහලු වී ගිය අපි වගේ අය එක්ක අපිත් තව ටික දවසකින් මැරිලා යාවි. අරකේ කිව්වා වගේ තමනුත් තනි වී නැසී යාම හැර රටක් කරවන්නට කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. අපි බුද්ධිමත්ව සියලු දෙනාම එකතු වෙලා පළමුව රට බේරා ගත යුතුයි. දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනේ. දේශපාලනය කරන්න නිරෝගී මිනිසුන් ඉන්න ඕන. ඒ නිසා මෙතන ಜಾති ભેදයක්, ආගම් ભેදයක්, පක්ෂ ભેදයක් තියෙන්න පුළුවන්ද? පියතුමනි, කටුව පිටියේ ගිහිල්ලත් අපි වැඩ කරා. බෞද්ධ පළාත්වල විතරක් නෙමෙයි, LTTE ළමයි සමග අපි වැඩ කරා මාස 10ක් වවුනියාවේ මූලස්ථාන යුද හමුදා කඳවුරේ ඉඳලා. ඒ හැම දරුවෙකුගේම අපි දැක්කේ ඵලය විතරයි. හේතු තාමත් ඉතුරු වෙලා තියෙනවා. ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ පුනරුත්ථාපන වැඩසටහන් වලට සම්බන්ධ කරගන්නකොට තමන්ගේ කැප් එකට තව ෆෙද එකක් හයි කරගන්න එන අය ගන්නවන වෙනුවට මනෝ වෛද්‍යවරු, කායික වෛද්‍යවරු ඇතුළුව මේ ව්‍යසනයට ගොදුරු අය බේරා ගන්නට යම් කණ්ඩායමක් ලෑස්ති කරගන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද අපිට ඒ ඇබ්බැහි වූවන් කුඩු විතරක් නෙමෙයි, ඒක ලිංගික පැත්තට බර වෙච්ච බියුස් වෙච්ච දරුවෝ ඉන්නවා, නවත්ත ගන්න බෑ. හොරකම් කරන්න පුරුදු වෙච්ච දරුවෝ ඊයේ රන්මුතුගල පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වැඩ කළ රෑම අපි ආව දකුණේ. දැන් වැඩසටහන් දෙකක් යනවා කලාප දෙකක ඉස්කෝලේ ළමයි එක්ක. මේ පැනික් වෙන දරුවෝ හුස්ම ගන්න දන්නේ නැහැ. අපේ ශාස්ත්‍රූන් වහන්සේ හුස්මට ලොකු තැනක් දුන්නා. හැබැයි බෞද්ධ රටක් කියලා කිව්වට මිනිස්සු හුස්මේ වටිනාකමවත් දන්නේ නැහැ. මේ හුස්ම ගන්න බෑ. දෙමෝපියනී දරුවෙක් ගාලා මේ විදිහට මෙතෙන්ට හුස්ම ගන්නව නම් ඒ ළමයා ගැන විමසිල්ලෙන් ඉන්න. පැනික් බ්‍රෙත්. පැනික් වෙච්ච ඒ බ්‍රෙත් එක ළමයාගේ මොන හරි අහනකොට බලා ඉන්න, හොඳට විමසිල්ලෙන් ඉන්න. මෙහෙම කඩා වැටිච්ච දරුවෝ, ඇස් රතු වෙච්ච දරුවෝ, බිම්බලාගෙන ඉන්න දරුවෝ ගැන සැලකිල්ලෙන් ඉන්න. ඒ වීඩියෝස් දෙකේම කතා කළේ ආදරය ගැන. අවසාන වශයෙන් මං කියන්නේ අපේ රටේ දරුවෝ මේ සියලුම ව්‍යසන වලින් බේරා ගන්නට මේ මහන්සි වෙන ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියලු දෙනාටමත්, අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු මේ ජන සමාජයේ මහන්සි වෙන පූජකතුමන්ලා ඇතුළු හැම දෙනාටමත් හැකියාව, ධෛර්යය, වීරිය, ශක්තියම ලැබේවා. හැකි ආකාරයෙන් මමත් ඇවිල්ලා මගේ කණ්ඩායම සමග වැඩ කරනවා. මොකද මේ රට මගේත් රට, අපි සියලු දෙනාගේම රට. දේශපාලනයට පිවිසෙන සියලු දෙනාම කෙටි කාලයකින් ඉවත් වෙලා යනවා. අපි ඉන්නවා. ඒ නිසා අපිට රටක් ඕන.
අපිට ජීවත් වෙන්න අපේ දරුවන්ට අපේ මුණුබුරන්ට ජීවත් වෙන්න රටක් ඕනේ. අවසාන වශයෙන් මං කියන්න කැමතියි ඉතා විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වැන් ගෝග් කියු කතාවක් මං කෝට් කරන්න කැමතියි. The more I think it over, the more I feel that there is nothing more artistic than to love people. සිංහලෙන් කිව්වොත් වඩ වඩාත් මා හිතන විට වඩ වඩාත් මට දැනෙන්නේ මිනිසුන්ට ආදරය කිරීම තරම් කලාවක් තවත් නොමැති බවයි. මාව ඔසවා තැබූ ඔබ හැමට ආදරෙයි. ඔබ හැමට ආදරෙයි. ඔබ අත නොහැර හුස්ම ගන්නාතුරු ඔබ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරනවා. මට ආරාධනා කළාට බොහොමත්ම ස්තුතියි.